හරි වණක්කම් පිල්ලේහල් මම හිතනවා හැමෝටම හොඳට තේරු යන්න ඇති සෙනසුරාදා අපි කරේ පොදු ස්ථාන නේද මම ඉංග්‍රීසි එකේ රෙකෝඩින් ටික දාන්නම් දැනට මට හදාගන්න පුළුවන් වුණේ 6 වසර දෙමළ එක විතරයි හරිද තව 7 වසර එකවත් තාම හදලා තාම රෙකෝඩින් දාගන්න බැරි වුණා අද රැ වෙනකොට කොහොම හරි දාන්නම් වඩින් දාන්නම් ආපු නැති අයට ඒක බලලා හදාගන්න. හරිද? හරි. එහෙනම් අපි පුතේ දැන් තුන්වෙනි වාරේ අ, ගොඩාක් පාඩම් ඉවර කරලා තියෙන්නේ මේ වෙනකොට. හරිද? ඒ කියන්නේ තියරි පාර්ට් ටික ඉවර කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට උගන්වන කොටස පාඩම් කීපයයි තියෙන්නේ. ඉතින් මං ලබන මාසේ ඉඳන් ඔයාලට පේපර්ස් කරන්න පටන් ගන්නවා. ඉනුකලාට මතකයි ගිය මාසෙත් අපි පුළුවන් තරම් ගොඩාක් පේපර් කරා මාස එකහමාරක් විතර අරගෙන නේද? මාස එකහමාරක් විතර අරගෙන පේපර්ස්ම කරා. ඉතින් ඒ වගේ හොඳ ප්‍රතිඵල තියෙනවා මේ වෙනකොට. ඉතින් මේ වාරෙත් තුන්වෙනි වාරෙත් පාඩම් ටික මේ මාසෙන් ඉවර කරන්න පුළුවන් ඔක්තෝබර් මාසෙන් දිගටම පේපර්ස් කරමු. එතකොට ඔයාලට රිවිෂන් වගේ හැමදේම මතක් වෙනවා. පුනරීක්ෂණ නැවත නැවත කරද්දී තුන්වෙනි වාරයේ අපිට කියන්න බෑ තුන්වෙනි වාරයෙන් විතරක් එයිද පළවෙනි සහ දෙවෙනි වාරවලින් එයිද කියලා නේද පුතේ. ඒ නිසා අපි මුලින් ඉඳන්ම 6 වසර මුලින් ඉඳන්ම කරමු. හරිද? පේපර්ස් මම එවන්නම්. මම හදපු ඒවා සහ පසුගිය ප්‍රශ්න පත්‍ර ටිකක් එවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් පසුගිය රෙකෝඩින් බලන්න ඔයාලට අමාරු දෙයක් අපහැදිලි තැනක් තියෙනවා නම් රෙකෝඩින් ඩිලීට් වෙන්නේ නැහැ. ගෲප් එකේ ඇති ලින්ක් ටික නැත්තම් ඉංග්‍රීසි and tamil hub කියන මේ YouTube එකේ ගිහුවනම් ඒ ටිකේ ඔයාලගේ පාඩම් ටික එනවා. 7 වසර ටික නෙවෙයි 6 වසර පාඩම් වෙනම තියෙනවා. ඒ ටික බලන්න. හරිද? හරි. ඒ මතක් කිරීමත් එක්ක ලබන මාසේ ඉතින් පුනරීක්ෂණය කරන්න ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් කියන්නේ සම්බන්ධ වෙන්න කියලා. මොකද මැදකදී සම්බන්ධ වුණොත් එයාලට අපහසුයි. ඒ නිසා. හරි. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ. ඔයාලගේ අලුතෙන් 6 වසරට ඉන්න දැන් පහේ ඉන්න නංගිලා මල්ලිලාට ඔන්ලයින් දෙමළ පාඨමාලාව පටන්ගෙන තියෙනවා. ඉතින් ඔයාලගේ කවුරු හරි දන්න කවුරු හරි ඉන්නවා නම් සම්බන්ධ කරන්න. සම්බන්ධ වෙනවා කිව්වොත් මගේ නම්බර් එක දෙන්න යාලට. හරි. එහෙනම් අද පාඩම පටන් ගමු. உங்கள் பெயர் என்ன? எனது பெயர் கவிஷ. உங்கள் ஊர் எது? எனது ஊர் කියන පුතේ. எனது ஊர் යටිමාදුර. බොහොම හොඳයි. உங்கள் பாடசாலை பெயர் என்ன? எனது பாடசாலை பெயர் ஸ்ரீ சுமங்கல ம்ஹும். தேசிய தேசிய பாடசாலை. බොහොම හොඳයි. உங்கள் அம்மாவின் பெயர் என்ன? எனது அம்மா பெயர் யமுனா. அம்மாவின் பெயர் புதே. உங்கள் அப்பாவின் பெயர் என்ன? எனது அப்பாவின் பெயர் ஹர்ஷிதன். ம்ஹும். உங்கள் வீட்டின் யார் இருக்கின்றார்கள்? තේරුණාද මං ඇහුවේ? உங்கள் வீட்டின் யார் இருக்கின்றார்கள்? அம்மா, ம்ஹும். அப்பா, தம்பி. ம்ஹුම්. තම්බි නාන් නේද? නාන් කියලා කියනවා. ඔයත් ඉන්නේ ගෙදර. හරි. හරි. ඒ ටික තමයි අහන් තියෙන්නේ. බොහොම හොඳයි. නිම්සරාලා මේ ඉන්න සමහර විට සිග්නල් මොකක් හරි ඉෂුව එකක් ඇති. කමක් නැහැ. හරි. එහෙනම් මම දෙන්නගෙන්ම ප්‍රශ්නයක් අහනවා. ඔයාගේ පාසල ගැන දන්න දේවල් දෙමළෙන් කියන්න පුළුවන්ද? පාසල ගැන. ඔව්. ඉතලාම අපිට පාසලේ නම කියන්න දන්නවනේ. දැන් ඔයාලා කිව්වා. බොහොම හොඳයි. එනදු පාඩසාලේ පෙයර් කියලා නම කිව්වනේ. හරි. කවුද අපේ ඉෂාන් ඉන්නවනම් ඉෂාන්ගේ පාසල නම් වෙනස් නේද පුතේ? ඉෂාන් මම හිතන්නේ සිග්නල් මොකක් හරි ඇති දෙන්න
ජොයින් වෙනවා කට් වෙනවා කමක් නැහැ. එතකොට කොහොමද පුතේ මගේ පාසල ලොකු පාසලක් කියලා කියන්නේ? ලොකුයි කියන්නේ කොහොමද කියන්නේ? ලොකු පොඩි නම් සින්න ලොකුයි නම් ඉනුක ලොකුයි කියන්නේ මොකද්ද කියන්නේ? පෙරිය. ඔව් බොහොම හොඳ. එහෙනම් කියන්නේ මගේ පාසල ලොකු පාසලක් වෙයි. ලොකුයි. විශාල පාසලක්. දන්න අය මයික් ඔන් කරලා කියන්න. එනදු පාඩශාලේ පෙරිය පාඩශාලේ. ඔව් බොහොම හොඳයි ඉනුක. එනදු පාඩශාලේ පෙරිය පාඩශාලේ. එතකොට කොහොමද කියන්නේ? මගේ පාසල. හරි ඔයාලා වාක්‍යයක් කියන්න බලන්න. සිංහලෙන් කියන්න ඉස්සෙල්ලා. මොකක් හරි. දැන් මම අද පාසල ගැනම රචනාවක් දෙන්න තමයි යන්නේ. අපිට රචනා තියෙන මේවා ගොඩාක් තියෙනවා. ඔයාලට තනිකරම ටියුට් එකක් තියෙනවා. ඒකත් වාර විභාගයේ මුල් කරගෙන තමා කරන්න පුතේ. එතකොට අපි තවත් ඉගෙන ගමු. පාසල ගැන වෙනම ටියුට් එකක් තියෙනවා. ඒක තමා අද පටන් ගන්නෙ. හරි. මොනවද තව දන්නේ? තව කියන්න පුළුවන් මගේ පාසල ජාතික පාසලක් වේ නේද? එනදු පාඨශාලයේරු දේශීය පාඨශාලය කියන්නත් පුළුවන්. හරි. ඔයාලා කියන්නේ නැති නිසා වෙලාවත් ටික ටික යන නිසා මම පාසල ගැන රචනාවක් දෙන්න තමයි යන්නේ. පුතේ ගන්න ඔයාලගේ ටියුට් එකේ මොඩියුල් 2 කවිෂය print out ගත්තද පුතා? නැද්ද? මේක තමයි ටියුට් එක. පුළුවන් නම් print out ගන්න. එතකොට ඔයාට ලේසි. මම ස්ක්‍රීන් එකේ දාන්නම්. හැබැයි මම ස්ක්‍රීන් එකේ දැම්මොත් අනිත් අයට බෝඩ් එක පේන්නේ නැහැ. ඒ නිසා අභ්‍යාසයක් කරන්න තියෙනකොට මම ඒක ස්ක්‍රීන් එකේ දාන්නම් දැනට පොත අරගෙන ලියා ගන්න. හරිද? ඔන්න ඔයාලගේ ඉස්කෝලේ පින්තූරෙකුත් තියෙනවා ලස්සනට. ඉනුක ගන්න මොඩියුල් 2 මේක තමයි ටියුට් එක එනදු පාඩශාලේ. මේ තියෙන ඉඩේ අපේ වාක්‍ය ටිකක් ලියමු. හරිද? තියෙනවනේ ඉනුකට. හරි. මේ සැරේ බොහෝ දුරට ඉඩ තියෙනවා ඔයාලගේ දෙමළ රචනාවට පාසල ගැන එන්න. හොඳට පාඩම් කරගෙන යන්න. අකුරු වරද්දන්න නැතුව ලියන්න. හොඳට බලාගෙන යන්න. හරි. මාතෘකාව දාගන්න එනදු පාඩශාලේ. ටියුට් එක තියෙන අයට නම් ඕනේ නැහැ. ටියුට් එකේ තියෙනවනේ. නේද? කවුද අපේ කවිෂ දාගන්න එනදු පාඩශාලේ මගේ පාසල. සිංහල තේරුමක් ලියා ගන්න පුතේ. නැත්නම් ආයෙ පාඩම් කරනකොට තේරුම ගන්න නැති වෙයි. හරි. පාසල ගැන ලියන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම අපේ පාසලේ නම ලියමු. හරි? බොහෝ දුරට අනිවාර්යයෙන්ම බොහෝ දුර නෙමෙයි. මට හිතෙනවා මේ පාර රචනාවට මගේ පාසල ගැන තියෙයි කියලා. හරිද? ඒ නිසා මේක හොඳට බලාගෙන යන්න වාර විභාගයට. හරි? හරි. රචනා තියෙන වෙනම ටියුට් එකක් තියෙනවා. ඒකේ දිගටම රචනා ටික තමයි ලියන්නේ. ලබන සතිය අපි ඒක කරමු. අද ඔයාලගේ මේ පාඩම අවසන් කරලා. හරි ලියා ගන්න. ඉස්සෙල්ලාම අපි පාසලේ නම ලියමු. ඊශාන් ඔයාගේ පාසලේ නම ලියා ගන්න පුළුවන් නේද පුතේ ඔයාට? දැන් දන්නවනේ? හරි නම ලියන්න. හරි ලියමු. එනදු මැඩම් පොතේද ලියා ගන්න රැවට? මේක ටියුට් එකේ ලියන්න පුතේ. පොතේ නෙවෙයි. ටියුට් එක නැති ළමයිට විතරයි පොතේ ලියන්න කිව්වේ. ටියුට් එක අරගෙන ඉඩ තියෙනවනේ එතන ලියන්න. හරි මම මේ හිතන තියන්නේ ඔයාලගේ පාසලේ නම ලියන්න. හැම එක්කෙනාගේම එකම පාසල නොවන නිසා මම ලියන්නේ නැහැ. මං හිතනවා දැන් ලියන්න පුළුවන් ඇති කියලා. පාසලේ නම ලියන්න පුතේ මෙතනින් දෙවෙනියට ඔන්න සිංහල තේරුම ලියාගත්ත ඇති කියලා හිතනවා. අපි කියමු මේ එය විශාල පාසලකි. එය ගොඩක් විශාලයි. නේද? ලොකු පාසලක් කියලා කියන්නේ. ඉදු මම බොහොම ලේසි වාක්‍ය තමයි දෙන්නේ පුතේ. ඔයාලට මතක තියාගන්න ලේසි වෙන විදිහට දිග වාක්‍ය දෙන්නේ නැහැ. ඉදුවරු
මට රූලක් කරලා ලියන්න ඕනිද ඕක? ඔයාලට ඉඩ තියෙන විදිහට ලියා ගන්න මේ ඉඩ ටිකේ මේ ටිකේ ඉඩ තියෙන විදිහට ලියා ගන්න. සිංහල තේරුමත් ලියා ගන්න. ඉදුවරු பெரிய பாடசாலை. හරි. සිංහල තේරුමත් ලියා ගන්න පුතේ. පැහැදිලි අත්අකුරෙන් ලියා ගන්න. හරි ඊළඟට අපි කියමු එහි ළමයින් 2000ක් විතර ඉගෙනුම ලබනවා. කොහොමද කියන්නේ? ඉංගේ නැත්නම් ඉංගු ඉංගු වාගේ පාසලේ ළමයි ගාන ඉලක්කමින් දාන්න මෙතන කමක් නැහැ. හරි? மாணவர்கள் மாணவர்கள் සිසුවියන් මානවර්හල් ඉගෙන ගන්නවට මොකද්ද කියන්නේ? ඉගෙන ගන්නවට කියන්නේ පඩිනේ නේද? படிக்கின்றார்கள். හරි? ඉංගු ආயிரத்தி නම් 1000යි නම් 1000 ලියන්න 2000 නැත්නම් ඒ ගාන දාලා මානවர்கள் படிக்கின்றார்கள். එහි ළමුන් 2000ක් පමණ ඉගෙනුම ලබති. හරි? හරි. සිංහල තේරුම ලියාගෙනම යන්න. සිංහල තේරුමත් ලියන්න. මැඩම් මේකේ තේරුම මොකක්ද? එය විශාල පාසලක්. ලොකු පාසලක් වේ. ඉදුවරු පෙරිය පාඩසාලේ. වේ කියන්න ආගුම් කියලා දානවා. කමක් නැහැ මෙහෙම ලියමු. ඉදුවරු පෙරිය පාඩසාලේ. එය විශාල පාසලක් වේ. අපිට ඒකටම ලියන්න පුළුවන් ඒ ජාතික පාසලක් වේ කියලා. මොකද අපිට වාක්‍ය ගණන වැඩි කරගන්න ඕනේ පුතේ නේද? ඉදුවරු තේසිය පාඩසාලේ කියන්නත් පුළුවන්. ඒකත් තව වාක්‍යයක්. ඒක මම ලිව්වේ නෑ මේ පෙරිය පාඩසාලේ කියලා ලිව්ව නිසා. එහෙනම් ඉංගු පාසලේ ඉගෙන ගන්න ළමයි ගාන දාන ඉලක්කයෙන් දාන්න කමක් නැහැ. අපි නොදන්න දේවල් කරලා ලකුණු අඩු කරගන්නවට වැඩිය ඉලක්කමින් දාන එක හොඳයි නේද? හරි. மாணவர்கள் படிக்கின்றார்கள். හරි. අපි කියමු දැන් එනතු පාඩශාලේ ගුරුවරුන් ගාන තමා කියන්නේ පුතේ මෙතන ගාන දාන්න ආසිරියර්හල් පිටින්රහල් හරිද? නෙමෙයි. මගේ පාසලේ ගුරුවරුන් කීයක් ඉන්නවද පුතේ 100 කියලා දාන්න 100 ගුරුවරුන් 100ක් පමණ උගන්වනවා. හරි?
උගන්වනු ලබති. නැත්නම් උගන්වයි. උගන්වයි කියලා ලියන්නකෝ. මගේ පාසලේ ගුරුවරුන් 100ක් පමණ උගන්වයි. මෙතන ඒ ගාන දාන්න ඔයාලගේ ගුරුවරු ගාන දාන්න. எனது பாடசாலை மிகவும் அழகான பாடசாலை. අලහාන බලන්න ලයන්න අලහාන පාඩශාලය. මෙතෙන් මම ආගම් කියලා දාන්නම්. ඔයාලා මතක තියාගන්න මේ ආගම් කියන එකේ තේරුම වේ කියන එක. තේරුණාද? මේ ආගම් කියන්නේ වේ. හරිද? எனது පාඩශාலை මිகவும் අලහාන පාඩශාලයාகும். මගේ පාසල ගොඩක් ලස්සන පාසලක් වේ. ඉංග්‍රීසි වලිනුත් එන්න පුළුවන්. my school ගැන ලියන්න. අය ඉංගු මේක තේරුම ලියා ගන්න. මගේ පාසල ගොඩක් ලස්සන පාසලක් වේ. ඉංගු 10 වෙනි එක. තියෙන දේවල් ලියමු. පිට්ටනියක් තියෙනවා නේද? විද්‍යාගාරයක් තියෙනවා. පුස්තකාලයක් තියෙනවා. ඒ දේවල් ලියමු. හරි? ඉංගු මයිදානම්. මොකද්ද මයිදානම් කියන්නේ සානිති? ක්‍රීඩා පිට්ටනිය. අන්න හරි. මයිදානම් නූලහම් විද්‍යාගාරයට කියන නම දන්නවද? නෑ. ගුණිති. ඉනුක විද්‍යාගාරය විඥාන කූඩ. හරි. ඒක ලියා ගන්න. එන්බන උල්ලන. එන්බන කියන්නේ ඒ වගේ දේවල්. එන්බන පුතේ එතන ඉඩමදි නම් හොලයක් හරි යටින් අලව ගන්න. හොඳද? වහිනවද ඉනුක මේ පැත්තට? නෑනේ. ඉනුකගේ සංඥා භාෂාව ෂෝක්. සිග්නල් අඩු වෙනදී වහින්න වගේ ඇති. ඉන්නත කට් වෙන නැත්නම් අපේ ළමයි ටික අද යටින් කොලයක් හරි අලව ගන්න මේ ඉඩමදින. පාඩශාலையுள்ள முக்கியமான இடம் බලන්න. ඔයාලා ලියපු දේවල් හරිද කියලා මම මාතෘකාව ලියන්නම්. ඉඩංගල් පාසලේ ඇති වැදගත් ස්ථාන. හරි. එක පළවෙනියට මොකද්ද පුතේ දීලා තියෙන්නේ? පාඩශාලේ ඉහිල් කියලා මෙතන ලියන්න ඕනේ කමක් නැහැ. හරි. කාර්යාලයට මොකද්ද කියන්නේ? කාර්යාලයනේ.
අලු අලහන් කියලාත් කියනවා පුතේ. හොඳේ. කාර්යාලයම් කියලා ලියා ගන්න. අපි ඒකට අධිපර් කාර්යාලයම් කියලා ලියන්නත් පුළුවන් කමක් නැහැ. කාර්යාලයයි. වැරදි නම් හදාගන්න. දෙවෙනියට මොකද තියෙන්නේ? පිට්ටනිය. විලයාට්ටු මයිදානම් කියන්නත් පුළුවන් මයිදානම් කියන්නත් පුළුවන්. හරිද? හරි ලියාගමු අපි මයිදානම්. විලයාට්ටු මයිදානම් කියලා මම ලියන්නම්. ඔයාලා ලිව්වනම් අරක වැරදි නැහැ. හරි. මයිදානම් එකත් හරි. විලයාට්ටු මයිදානම් දෙකම හරි පුතේ. හරි. තුන්වෙනියට මොකද්ද තියෙන්නේ? ආපන ශාලාව. මං ගිය සතියේ කියලා දුන්නානේ. ගිය සතිය කියන්නේ සෙන්සුරාදා කියලා දුන්නා. සිට්රුන්ඩිච්චාලේ නේද කියන්නේ? ලිව්වනම් හරියට හරියක් දාගන්න. මේ නම නම් ටිකක් දිග වැඩි වුණාට කොහොම හරි පාඩම් කරගන්න. ටික ටික පාඩම්. සිට්රුන්ඩිච්චාලේ. හරි. හරි. ඊළඟට පුස්තකාලය. මොකද සන්ති පුස්තකාලයට කියන්නේ? නූලහම් ඔව්. බලන්න නයන්න එහෙම හරියට ලියලා තියනවද කියලා බොහොම හොඳයි. මූලහම්. පුස්තකාලේ විද්‍යාගාරේ මන් දුන්නා නේද? විඥාන කෝඩ. හරිද? විඥාන කෝඩ. අකුරු බලන්න. කූ යන්න බලන්න මේ. විඥාන කෝඩ. ඊට පස්සේ තියෙනවා පන්ති කාමරය. වහුප්පු. වහුප්පරේ කියලා ලිව්වත් වැරදි නැහැ. වහුප්පු පන්ති. පුතේ ඔයාලගේ ටියුට් තැන් තැන් වල දානවට වැඩිය පාඩම ළඟම අලව ගත්තනම් ගොඩක් හොඳයි. හරිද? ඔයාලගේ පාඩම දැන් අපි අද නෝට් එක කරනවනේ. එතනම අලව ගත්තනම් හොඳයි. ඒකට බලද්දි වෙන වෙනම එහෙම කරන තමයි ඔක්කොම ටියුට් තියෙන්නේ. තියෙන්නේ. හරි. ඒ වුණාට විභාගයේ වෙලාවට ඔයක ටිකක් අමතක වෙනවනේ මේක මෙහෙම තියෙනවා කියලා. එහෙම ටියුට් එක එතන අර දැන් මම එක ටියුට් එකයිනේ කරන්නේ. සති 4ටනේ කොළ 4ක් එවලා තියෙන්නේ. ඉතින් ඒ පළවෙනි සතියේ එක මේ අපි මොනවා හරි පොතේ ලියා ගන්නනේ පුතේ. එතනම අලව ගත්තොත් ඔයාලා පාඩම් කරන වෙලාවට බලන්න ලේසි. හරිද? අර මේ පොනේ ගම් ගාලා නවලා එතනම තියාගන්න. එතකොට ලේසි බලන්න. හරිද? ඒක එක ටිප් එකක් මම කියලා දුන්නේ. හරි? හරි. වහුප්පු. වහුප්පරේ කියලාත් ලියනවා. ඒකත් මම ලියනවා. ඔයාලත් ලියාගන්න එක. මේකත් ලියාගන්න. ඊළඟට තියෙනවා පුතේ. වැසිකිළිය. මොකක්ද? මලසල කූඩම්. ලයනු එහෙම හරියට ලියාගෙනද කියලා බලන්න. මලසල කූඩම්. 8 ළමා උද්‍යානයේ පූංගා.
හරි. අන්තිමට තියෙනවා පරිගණක ඒකකය. පරිගණකයට මොකද්ද කියන්නේ? කණිනි. එහෙනම් පරිගණකාගාරය කණිනි කූඩම්. හරි. ඊළඟට තියෙන එක බලන්න. ලියලා ඉවරයි නම් ඊළඟට තියෙනවා ඔන්න මේ වාක්‍ය දිහා බලලා අනිත් වාක්‍ය ටික වල සම්පූර්ණ කරන්න ඕනේ පුතේ. හොඳේ. ඉදු එමදු අධිපර් කාර්යාලයම්. එමදු කියන්නේ මොකද්ද? එනදු නම් මගේ. එමදු කියන්නේ මොකක්ද? එමදු කියන්නේ අපේ. හොඳද? එංගල් කියන්නත් පුළුවන්. හරි? එමදු එනදු මගේ. එනදු අපේ. තේරෙනවද? එතකොට මොකද්ද මේ කියන්නේ? මේ අපේ විදුහල්පති කාර්යාලයයි. හරි? අන්න ඒ වගේ මෙතන තියෙන මොනවාද? පාසලේ තියෙන ස්ථාන තියෙනවනේ. මේ අපේ පිට්ටනියයි, මේ අපේ යාපන ශාලාවයි. අන්න ඒ වගේ වාක්‍ය ටික පහළට ලියාගෙන යන්න සිංහල තේරුමත් අනිවාර්යයෙන්ම ලියන්න. හරිද? හරි. මේක ඔයාලගේ පොතේ තියෙන අශ්පතේ තියෙන පාඩමක්. හරි. ලියාගෙන යන්න එහා පැත්තේ තියෙනවා. මේවා ගානට පොදු පාසලේ තියෙන ස්ථාන ගානට රූල් තියලා තියෙන්නේ ඒ වගේ ලියලා සිංහල තේරුමත් අනිවාර්යයෙන්ම ලියන්න. හැමෝගෙම වාක්‍ය ගානේ අහනවා මම. හරි? හරි. හරි. ලියපු වාක්‍ය ටික කියවමු අපි දැන්. හරිද? තනිති දුනිති. පළවෙනි එකේ ඉඳන් කියන්න බලන්න. කියන්න පුතේ. උදාහරණෙත් එක්ක කියන්න. දුනිති ඉස්සෙල්ලා කියන්න. උදාහරණෙත් එක්ක කියන්න පුතේ. ඉදු එමදු අධිපර් කාර්යාලයම්. සිංහල තේරුමත් කියන්න පුතේ. මේ අපේ විදුහල්පති කාර්යාලයයි. බොහොම හොඳයි. සනිති මයිදානම් මේ අපේ පිට්ටනිය. බොහොම හොඳයි. ඔය තුන්වෙනි එකේ ඉඳන් කියන්න නිම්සරා ඉදු එමදු කියන්න පුතේ. ඉක්මනට. කාලේ අපේ ආපන ශාලාවයි. ආයිත් කියන්න. ඉදු සිට්රුන්ඩිච්චාලේ ඉදු එමදු මේ අපේ ආපන ශාලාවේ හරියට වචන කියවන්න. සිට්රුන්ඩිච්චාලේ. හරි. ඊළඟ එක ඉෂාන් පුස්තකාලය. ඉදු එනදු කණිනිල් පුස්තකාලය පුතේ. පුස්තකාලය කියන්නේ ඉස්සෙල්ලා. පුස්තකාලය නෑ මැඩම් පරිගණකයක් කියලා තියෙන්නේ. හරි පිළිවෙලට නෙවෙයිද ගියේ. කමන්නයි කියන්නකෝ. ඉදු එමදු කණිනි කූඩම්. තේරුම මේ අපේ පරිගණකාගාරයයි. කණිනි කූඩම්. දැන් එතකොට බලන්න ඉදු එනදු නෙමෙයි පුතේ උතන තියෙන්නේ. ඉදු එමදු. එමදු කියන්නේ අපේ. එනදු කියන්නේ මගේ. තේරුණාද? හරියට වචනේ කියවන්න. ඉදු එමදු කණිනි කූඩම්. මේ අපේ පරිගණකාගාරයයි. ඉදු එමදු අහුපු. සිංහල තේරුම අපේ කාමරය. බොහොම හොඳයි. මේ අපේ පන්ති කාමරයයි. දුනිති ඔදු ඉදු පුතේ. ඉදු එමදු
ඉදු එනදු මලසල කුඩම්මේ අපේ වැසිකිළියයි. බොහොම හොඳයි. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා වාක්‍ය ටිකක් බලන්න. පල්ලෙහින් තියෙනවා වාක්‍ය ටිකක්. පහත වාක්‍යවල සිංහල තේරුම ලියන්න. මෙන්න ඔන්න වාක්‍ය ටිකක් තියෙනවා. බලන්න ඒ වගේ තේරුම් දන්නවද කියලා. පේපර් එකෙන් බලා ගන්න. Amelia. අමේදියාහ Irupom. ඉරුප්පෝ. Amelia Irupom. ඔව් අමේදියාහ ඉරුප්පෝ මොකද්ද තේරුම? දන්නවද? කවුරු හරි දන්නවද? දන්න කෙනෙක් ඉන්නව නවදෝසන්. ඕන ඉස්සරහ කියන්න දන්නවනේ. දන්නේ දන්නේ එහෙනම් අපි හරි. ලියා ගන්න ඒකේ තේරුම නිශ්ශබ්ද වෙමු. සත්තම් ද පොඩ පොඩ වේන්නම්. සත්තම් පොඩ වේන්නම්. මොකද්ද පුතේ තේරුම? බොහොම හොඳයි. හොඳට කියුවා. හොඳයි. ශබ්ද කරන්න එපා. අන්න හරි. හරි. පුතේ සිංහල තේරුම ලියා ගන්න. ශබ්ද කරන්න එපා. හොඳයි. ඔන්න ඔහම දෙමළ වචනේ කියවුවොත් පොඩ්ඩක් හරි පොඩි තේරුමක් හරි හොයාගන්න පුළුවන්. කියවන්න නැතුව ඉන්න එපා. අනේ. හරි. තුන්වෙනි වාක්‍ය කියවන්න. දුනිති. ලෙයි මරම් කලෙයි මරංගලෙයි මරංගලෙයි නටුවෝම්. නඩුවෝම්. හරි. ඔතනින් දන්න වචනයක් තියෙනවද? දන්න එකක් තියෙනවද බලන්න. නඩුවෝම් අතාරින්නකො මරංගලෙයි. මොකක්ද? ගහ. ඔන්න හොයාගත්තා. එහෙනම් මරංගලෙයි කියන්නේ ගස්. නඩුවෝම් කියන්නේ සිටවමු. එහෙනම් තේරුම ගස් සිටවමු. හරි? ගස් සිටවමු. ඊළඟ වාක්‍ය කියන්න සම්පී. කුප්ප මේ කුප්ප පෙයි කුප්පෙයි පුතේ කුප්පෙයි. කුප්පෙයි පොණ්ඩ පෝඩ වේන්ඩුම්. වෙන්ඩු. ආයිත් බලන්න. වේන්ඩම්. එහෙනම් බලන්න දන්න වචන තියෙනවා. මොනවද? අන්න එහෙමයි අපි බලන්නේ. වේන්ඩම්. වේන්ඩම්. කුප්පෙයි කියන්නේ මොනවද? පෙයි අපිට අර පන්ති කාමරේ උපකරණ කියද්දිත් කුප්පෙයි කූඩෙයි කියලා ආවා. ඒ මොකක්ද? කුප්පෙයි කූඩෙයි කියන්නේ කුණු කූඩේ නේද? නේද? එහෙනම් කුප්පෙයි පොඩ වේන්ඩම් කියන්නේ පුතේ කුණු දාන්න එපා. කුණු දාන්න එපා. හරි? හරි. ඊළඟ වාක්‍ය නම් ඔයාලා එක වචනකවත් තේරුම දන්නේ නැතුව ඇති අලුත් වාක්‍යයක් මතක තියාගන්න ඕන අද මං කියලා දෙනවානේ. හරි. පස්වෙනි එක තියෙන්නේ නිරේ පේනුවෝම්. නිරේ පේනුවෝම් කියන්නේ ජලය. ජලය සුරකිමු. ජලය සුරකිමු. sorry. මේ නීර කියන්නේ වතුරනේ නේද? හරි. ජලය පිරිසුදුව තබා ගනිමු. ජලය සුරකිමු. sorry. ජලය සුරකිමු. සමා වෙන්න. මම ඊළඟ වාක්‍ය බලලා කියලා දෙන්න. හරි. ජලය සුරකිමු. ඊළඟ වාක්‍ය මට කියලා පෙන්නන්න කවිෂ. පේනව නේද පුතා? 6 වෙනි එක. ඒකේ මං හිතනවා ඔයාලා දන්න වචනයක් ඇති කියලා. 6 වෙනි එක කියන්නේ කලෙයි උත්තහංගලෙයි බොහොම හොඳයි. ලික්ක ඔව්. වේන්
ඔව්. පුත්තහංගලේ කිලික්ක වේහෙන්ඩා. මොකක්ද ඔයකින් දන්න වචනේ? දන්න එකක් දෙකක් තියෙනවා. මොනවද? පුත්තහංගලේ නේද? එහෙනම් වේන්ඩාම් කියන්න එපා. එහෙනම් පොත් එපා නෙමෙයි පුතේ. මේ කිලික්ක වේන්ඩාම් කියන පොත් ඉරන්න එපා. පොත් ඉරන්න එපා. පස්වෙනි එක ජලය සුරකිමු. හයවෙනි එක පොත් ඉරන්න එපා. හරි. ඊළඟට 7 ඉනුක කියවන්න බලන්න. 7 තුන්වෙනි එකේ ඉඳලා තේරුම කියනවා. තුන්වෙනි එකේ ඉඳලා තුන්වෙනි එකේ තේරුම තුන්වෙනි ගස් සිටවමු. ඉක්මනට ලියන්න ගස් සිටවමු. 4 වෙනි එකේ තේරුම කුප්පෙයි පොඩ වේන්ඩාම් කුණු දාන්න එපා. හරිද? කුණු දාන්න එපා. 5 වෙනි එකේ තේරුම නිරෙයි පේනුවෝම් ජලය සුරකිමු. අනිත් අයටත් ලියා ගන්න බැරි වුණා නම් බලන්න පුතේ. නිරෙයි පේනුවෝම් ජලය සුරකිමු. 6 පුත්තහංගලේ කිලික්ක වේන්ඩාම් අපි දැන් කිව්ව එක පොත් ඉරන්න එපා. පොත් ඉරන්න එපා. හරි. ඉනුකට කියවන්න කිව්වේ අමේදියාහ වාසිප්පෝම්. මොකද පුතේ අමේදියාහ වාසිප්පෝම් කියන්නේ? වාසිප්පෝම් කියන්නේ කියවමු. එහෙනම් අමේදියාහ කියන්නේ උඩක් තිබ්බනේ වාක්‍යය. නිශ්ශබ්දව. නිශ්ශබ්දව කියවමු. මේ දේවල් ඔයාලගේ අච්චු පොතේ තියෙනවා. හරිද? ඒ සියලුම වාක්‍ය එක තැනකට අරගෙන ඔයාලට පාඩම් කරන්න ලේසි වෙන්න තමයි මෙහෙම දාලා තියෙන්නේ. ඕකේ. අමේදියා වාසිපු නිශ්ශබ්දව කියවමු. සුත්තම් සුහම් තරුග. සුත්තම් සුහම් තරුග. පුතේ කියන්නේ පිරිසිදුකම ලියාගන්න පිරිසිදුකම. සුත්තම් කියන්නේ පිරිසිදු බව. නැත්නම් පිරිසිදු කියන එක. සුත්තම් සුහම් තරුග. පිරිසිදුකම නිරෝගී බව ලබා දෙයි. නිරෝගී බව ලබා දෙයි. සුත්තම් සුහම් තරුග. ඉස්කෝලෙත් කියලා දෙයියෝවා. දෙපාරක් කියවනකොට තවත් මතක හිටිනව නේද? සුත්තම් සුහම් තරුහ. පිරිසුදුකම නිරෝගී බව ලබා දේ. අන්තිම එක සුත්තම් පේනුවෝ. සුත්තම් පේනුවෝම් කියන පුතේ පිරිසිදුකම රකිමු. පිරිසිදුකම රකිමු. හරි. හරි. ඔන්න අද ඉගෙන ගත්තේ පාසල සම්බන්ධ වචන, එතකොට දේවල්, එතකොට පාසලේ ඉන්න විදිය, අන්නේ දේවල් ටික තමයි ලියාගත්තේ නේද? මං හිතනවා හැමෝටම හොඳට මේ පාඩම ඔළුවට යන්න ඇති කියලා. පාසල ගැන තියෙන රචනාව විශේෂයෙන් හොඳට කටපාඩම් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම. හරිද? හරි. මම දැන් මේ හා සම්බන්ධ තව වැඩක් දෙනවා. මම ඔයාලට ඔයාලගේ පේපර්ස් වල එන දෙයක් පාසලක පින්තූරයක් දෙනවා. හරිද? ඒ පින්තූරේ තියෙන දේවල් 10ක නම් දෙමළෙන් ලියන්න ඕනේ. තේරුණාද? දේවල් 10ක නම් දෙමළෙන් ලියන්න ඕනේ. ප්‍රශ්නයක් ලියා ගන්න මෙහි. පහත සඳහන් පහත පින්තූරය අධ්‍යයනය කර පහත පින්තූරය අධ්‍යයනය කර පහත පින්තූරය අධ්‍යයනය කර වචන 10ක් ලියන්න. ඔයාලට පින්තූරය බලලා වාක්‍ය ලියන්න දෙන්නේ නැහැ. වචන තමා දෙන්නේ පුතේ. හරිද? වචන පින්තූරය පුතේ. හරි?
හරි. 1 2 3 දාලා තිනවා පේනවද පුතා? පේන්නේ නැහනේ කමක් නැහැ. ඔව්. අපි ඕක අඳින්න ඕනිද? අනේ නෑ. අඳින්න එපා. වචන විතරක් ලියන්න. මැඩට පූස් පඩිය දෙන්න. ඉන්න අනේ. මම ඉතින් ඔයාලා ගෙදර එන්න බෑ. අනේ හරිම ලස්සනයි. එක්කනේ. ඒකනේ. එයාව බිමින් තියන්න. බිමින් තියලා වැඩ කරමු. ෂෝයි. හා මැඩම්. තියන්න බිම තියන්න. වැඩ කරන්න. එක්ක නෑනේ. 12ක් තියෙනවනේ. අංක ඔව් 10. 12ක් තියෙනවා. අංක 12ක් තියෙනවා. කමන්නේ සමහර ඒ වගේ අංක පැහැදිලි නෑ ඔයාලට. හරිද? ඒ නිසා අංක පිළිවෙලට නෙමෙයි ඔයාලා දන්න ඒවා 10ක නම් ලියන්න. ඉවරයිද පුතා? පන්ති කීයක් කිව්වද දුන්නිති? හරි බලන්නකෝ බෝඩ් එක. ඔන්න මං කීපයක නම ලියලා තියෙනවා. ඔයාලා මේවා ලියලා තියෙනවා නම් ඊට ඉස්සරහින් හරියක් දාගන්න රතු පෑනෙන්ම වැරදි නම් වැරද්ද හදාගන්න. හරි වැරද්ද හදලා හරි දාන්න එපා. ඔයාලගේ වැරද්ද පේන්න ඕනේ. එතකොට ඊළඟ පාර ඒ වැරද්ද මාය වෙන්නේ නැහැ නේද? හරි. හරි ඉස්සෙල්ලාම මම ලියලා තියෙනවා පූච්චාඩි. ලියලා තියෙන අය තුස්සන් පූච්චාඩි කියලා. බොහොම හොඳයි. අකුරු හරිද බලන්න පුතේ. පූච්චාඩි කියන්නේ මල් පෝච්චිය. පූච්චාඩි. අකුරු හරිද බලන්න. ඉනුක කීයක් ලිව්වද පුතේ? 10ම ලිව්වා. බොහොම හොඳයි. හරි. අකුරු හරිනම් හරියක් දාගන්න. පූච්චාඩි මල් පෝච්චිය. කදිරේයි. පුටුව. කදිරේයි පුටුව. අකුරු හරිනම් හරියක් දාගන්න. වැරදිව හදාගන්න. හරි. ඊළඟට ලියලා තියෙනවා මේ මේසය. හරිනම් හරි දාලා වැරද්ද හදාගන්න වැරදි නම් පුතේ. ලියලා නැත්තම් ඒවා ලියාගන්න. හරි? මම 10ට වැඩි වෙනත් ලියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා කරුම්පලහෙයි. හරි බලන්න. තන්නීර් බෝතල්. බෝතල් කියලා විතර ලිව්වත් කමක් නැහැ. තන්නීර් බෝතල් වතුර බෝතලය. ඊළඟට තියෙනවා පෙන්සිල් පෙට්ටි. පැන්සල් පෙට්ටිය. පෙන්සිල් පෙට්ටි. පැන්සල් පෙට්ටිය. ලියලා නැත්තම් මේවා ලියා ගන්න. මොකද මේ වගේ පින්තූරයක් ආවොත් නේ. පැන්සල් පෙට්ටි. මේවා අපි කරා. පන්ති කාමරේ උපකරණ යටතේ මේවා අපි කරා. කමක් නැහැ. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අර දන්න ටික තමයි. හින්දා මතක් කරගෙන යන්න. හරි? හරි. 7 වෙනියට ලියලා දින පුතේ. කුප්පෙයි කූඩෙයි. කුප්පෙයි කූඩෙයි. කුණු කූඩය. කුණු කූඩය. දැන් මේ වගේ වචනවල නම් නයන්නලා යන්න නෑ නේ. නේද? නිකම්ම ලියන්න පුළුවන්. කුප්පෙයි කූඩෙයි. ඊළඟට නාට්කාච්චි. නාට්කාච්චි කියන්නේ දින දර්ශනය. එකක් ලියාගන්න. දින දර්ශනය. නවය තියෙනවා තුම්බුත්තඩි. තුම්බුත්තඩි කියන්නේ මොකක්ද? කොස්ස. කොස්ස. තුම්බුත්තඩි. හරිද? 10 පුත්තහම්. එකටත් ලකුණු ගන්න පුළුවන් හරියට ලිව්වනම් පුත්තහම්. 11 අලිප්පාන්. මොකද්ද පුතේ අලිප්පාන් කියන්නේ? කුණු කොට්ටේ. හරි? මකන එක අලිප්පාන්. 12 පඩම්.
පඩම් කියන්නේ පාඩම නෙමෙයි පින්තූරය. එළලා තියෙන්නේ. උලහ පඩම් කියන්නත් පුළුවන් මොකද ලෝක සිතියමන්නේ තියෙන්නේ. හැමතිස්සෙම ලෝක සිතියමක් එන්නේ නැහැ නේ. ඒ නිසා තමයි පඩම් කියලා ලිව්වේ පින්තූරය. හරි නේද? හරි. ලිව්වේ වගේ කීයක් හරි දිනුක ඔක්කොම හරිද? 10ම හරිද? අකුරු වැරදි නැද්ද? අකුරු වැරදි ඒවත් තියෙනවා. එතකොට සනිති දුනිති කීයක් හරිද? ලියපු ඔක්කොම හරිද? අකුරුත් එකක් වැරදි. it's okay. හරි අඩුපාඩු හදාගන්න. කවිෂය ලිවේව ඔක්කොම හරිද? අකුරු වැරදි. හරි පුතේ. එහෙනම් අද පාඩම ඉවරයි මෙතනින්. හොඳයි. මට ආපහු කියන්න තියෙන්නේ හොඳට රචනා ටික හිම බලා ගන්න. හරිද? රචනා ටික හොඳට බලා ගන්න. මේ දීපු ඒවා පාඩම් කරන්න. ලවරුම් එළුම්බුංගල්. එන්න චුට්ටක් අයිගෙන පොයි චුට්ටක් ෆොටෝ එකක් ගහගන්න. வணக்கம் வணக்கம் பிள்ளைகள். ஹரி